සිංහ ලග්නය. සිංහ ලග්නලාභී ඔබගේ 4 වන භාවයට තමයි කුජ ග්‍රහයා පැමිණෙන්නේ ලැබෙන ඔක්තෝබර් මාස 27 වන දින සිදුවන කුජ ග්‍රහ මාරුවේදී. ඒ වගේම ඔබගේ 9 වන භාවය සහ 4 වන භාවය අධිපතිත්වයේ දරන්නේ මේ කුජ කියන ග්‍රහයම තමයි. මේ කුජ මේ සටනට අධිපතිත්වයේ දරන කුජ ඔබගේ 4 වන භාවයේ හෙවත් ගෘහස්ථානයේ පැමිණීමත් සමගම ඔබට මේ ගෘහ ජීවිතය පැත්තෙන් විශේෂයෙන්ම වේගෙන් තීන්දුව తీරන ගන්න පුළුවන් හැකියාවන් පෙන්වුම් කරනවා. මෙන්න මෙතනදී ගොඩක් වෙලාවට ඔබ දැඩි ආත්මාර්ථකාමී ස්වරූපයකින් කටයුතු කරන ආකාරයක් පෙන්වුම් කරනවා. මෙන්න මේ කරුණු නිසා ගෘහ ජීවිතය පැත්තෙන් යම් පීඩාකාරී අවස්ථාවන්ට මානසික පීඩාවන් වලට ලක් වෙන්න පුළුවන් හැකියාව පැහැදිලි ලෙසම මේ කාලය තුලදී උදා වෙනවා. අන්න ඒ නිසා ඔබ ගෘහ ජීවිතය පැත්තෙන් Tamanගේ වාසිය පිණිස තීන්දුව తీරන ගැනීම මේ කාලය තුලදී පොඩ්ඩක් අඩාල කළ යුතුයි. ඒ වගේම තමයි සාර්ථක භාවයක් පෙන්වුම් කරනවා මේ ආගමික කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්න සිංහ ලග්නලාභී. ආගමික කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්න සිංහ ලග්නලාභීන්ට මේ කාලය අතිශය සාර්ථකයි. විශේෂයෙන්ම පිරිසක් එකතු කරගෙන Taman මූලිකත්වය අරගෙන ඒ වගේම අන් අය Tamanට ගරු කරන ආකාරය Tamanගේ කීර්ති නාමය අන් අය අතර පැතිරෙන විදිහට මෙන්න මේ වගේ කරුණු කාරණා සැලසෙන කාලයක්. මෙන්න මේ කරුණු හේතු කොටගෙනත් සිංහ ලග්නලාභීන් ඒ දේවල් වලට යොමු වෙලා ඉන්න සිංහ ලග්නලාභීන් දැඩි ආත්ම විශ්වාසයෙන් උනන්දුවකින් උද්‍යෝගයකින් කටයුතු කරන ආකාරයක් පෙන්වුම් කරනවා. ඒ ආගමික පැත්තට සම්බන්ධ වෙලා ඉන්න ඇයට අතිශය සාර්ථකයි. අර මම මුලින් සඳහන් කරා වගේ ඉතා කල්පනාකාරීව තීන්දුව తీරන ගන්න ඕනේ ගෘහ ජීවිතය පැත්තෙන් විශේෂයෙන්ම Tamanගේ වාසිය පිණිස තීන්දුව తీරන ගැනීම පොඩ්ඩක් නතර කළ යුතුයි.